අයිබෝන් යාළුවනේ ඉතින් අද මම හදන්න යන්නේ ස්වාභාවික විදිහට රසකාරකයක්. ඉතින් ගොඩක් දුරට මේක රෙස්ටුරන්ට් වල හොටෙල් වල භාවිතා කරනවා. ඉතින් මම මෙතන අරගෙන තියෙන සුදු ලුණු ග්‍රෑම් 100ක් විතර. ඉතින් සුදු ලුණු ටික හොඳට පොතු ටික සුද්ධ කරගන්නවා මුලින්ම. සුද්ධ කරගත්ත සුදු ලුණු ටික අපි මේ වගේ පැත්තකින් තියාගමු දැනට. ඊට පස්සේ අපිට ඕන කරනවා ඉඟුරු මම මෙතනදී අරගෙන තියෙනවා ග්‍රෑම් 150ක් විතර. සුදු ලුණු වගේම ඉඟුරුත් ඒ හා සමානවම ගන්නවට වඩා මම පොඩ්ඩක් මෙතන වැඩිපුර ගත්තා. මොකද එතකොට සුවඳ රසය පොඩ්ඩක් වැඩි. ඉඟුරු ටික පොඩියට කපා ගත්තාම අපිට මේක බෙන්ඩර් කරගන්න ඕන නම් ලේසි. කපාගත්ත ඉඟුරු ටිකත් මම මේ වගේ පැත්තකින් අරගෙන තියාගත්තා. ඊට පස්සේ එළවලු තෙල් ඕන කරනවා. එළවලු තෙල් මම මෙතනදී පොඩ්ඩක් වැඩිපුර ගත්තා. ඔයගොල්ලෝ මේ තරම්ම ප්‍රමාණයක් ගන්න ඕනේ නෑ. පොඩ්ඩක් අඩුවෙන් ගත්තත් ගැටලුවක් නෑ. මට පේස්ට් එක පොඩ්ඩක් දියාරුවට හදා ගන්න ඕනේ නේද මම පොඩ්ඩක් එළවලු තෙල් වැඩිපුර ගන්නවා. ඒ වගේම බටර් අරගෙන තියෙනවා. බටර් මම මෙතනදී ග්‍රෑම් 75ක් විතර අරගෙන තියෙනවා. ඉතින් අපිට දැන් මේක තියෙන්නේ බෙන්ඩර් ජායකට දාලා හොඳින් බෙන්ඩ් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ හදන පේස්ට් එක ෆ්‍රයිඩ් රයිස් එකකට, ඒ වගේම කොත්තුවකට, ඩෙවල් එකකට, ස්ටුවකට, ඒ වගේ හදන ඕන කරියකට මේක දාගන්න පුළුවන්. මේක ඇත්තටම ගොඩක් රසයි දැම්මම. ඉතින් ඕගොල්ලෝ ගෙදරදී හදන පරිප්පුවකට දැම්මත් මේක ගැටලුවක් නෑ, මාරම රහක් වෙනවා. අපි කපාගත්ත ඉඟුරු ටිකයි, සුදු ලුණු ටිකයි, බටර් ටික, ඒ වගේම එළවලු තෙල් ටික ඔක්කොම බෙන්ඩර් ජායකට දාලා හොඳට බෙන්ඩ් කරගන්නවා. මේක ඒතකොට ක්‍රීම් එකක් විදියට බෙන්ඩ් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක මාසයක් වුණත් තියාගන්න. එහෙම කිසිම අවුලක් වෙන්නේ නැහැ. මතක ඇතුව මේක බෙන්ඩ් කරනකොට වතුර පොඩ්ඩක්වත් දාන්න එපා. වතුර දැම්මොත් මේක සවුත් වෙන්න බලනවා. ඉතින් මේ විදියට හදාගන්න මේ ක්‍රීම් එක වගේ රසකාරකයේ මාරම රහක් තියෙනවා. ඉතින් කුචීම රසකාරක පාවිච්චි කරනවට වඩා ඇත්තට මේ වගේ රසකාරකයක් පාවිච්චි කරන එක ගොඩක් හොඳයි කියලා මම අනුමත කරනවා. ඉතින් මේක මේට වඩා වෙනස් විදියට හදනවා ඇති. ඉතින් මේ විදියට තමයි මම හදන්නේ. මේ වෙනස් විදියට හදන රෙසිපිස් තියෙනවනේ ඒවත් දාන්න. එතකොට හැමෝටම මේක දැක් ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලට තියෙන අදහස් පහලින් ලියාගෙන යන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ඔයගොල්ලෝගේ යාළුවෝ අතර ෂෙයා කරගන්න. ඒ වගේම ඔයා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අනිවාර්යෙන්. ඉතින් මේ වගේ නැවතත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැම දිනාටම ජය වේවා.